එක්ස්ප්ලෝරර් අපි අලුත් වැඩක් එක්ක අද හම්බ වෙනවා. පුංචි අතීතයකට යන්න ඕන. මට මතකයි 2007 විතර කාලේ පෙරදින විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ හිටපු අත්නායකම් පේරත්නත් තුමා. පොතත් එළිදක්වන මොහොතක කියනවා අනාගතයේ බිහි වෙන ලේඛකයෙකුගේ ගී නිර්මාණ ශිල්පියෙකුගේ අංකුර දුහුණු ලක්ෂණ මතුවන කෘතියක් ගැන. ඒ නිර්මාණයේදී අද මට මුණ ගැහෙනවා ඔහුගේ අලුත් නිර්මාණ කීපයක් එක්ක මේ දිනවල. ඔබේ මගේ මේ ජීවිත කතාවේ ජීවිත ගොඩනගන්න මහා මෙරක්සේ මුළු දිවියම කැපකල යපත් වෙනු ඒ දිරිමත් පියවරුන්ගේ සැබෑ සියුම් පියවරුන්ගේ ජීවිත කතාව ඔහු දැනුණු ආකාරය ඉතා අපූර්වට හදවැලක් ලෙස ගොනු කරගන්නවා. මොන තරම් කැපවීම කරත් එක් අවස්ථාවකින් පස්සේ ඒ සියල්ල අපට පුංචි මතකයක් පමණක් බවට පත් වෙනවා. ඒ සියල්ල හදවැලකට ගොඩනැගුණේ ඔබගේ අත්දැකීමද සමාජයෙන් ලැබූ කන්නරයේද නැත්නම් ඔබගේ සංකල්පනාවක්ද කියලා දැනගන්න. ඉතින් ඇත්තටම මේ ගැන කතා කරන්න යනකොට ඔබතුමාගේ ප්‍රකාශය හරිම නිවැරදි. මා මුලින්ම මතක් කළ යුතුයි ඔබ අප හමු එක අවස්ථාවක් අපේ සිංහල ගුරුතුමා අත්නායකයන් පේරත් ගුරුතුමාණන් මගේ පොතක් එළි දක්වන දවසේ ඔබතුමා නිවේදකයෙක් විදිහට මට හමු වෙනවා. ඉතින් ඒ අවස්ථාවත් මතක් කරමින් මම සිහිපත් කරන්නම් මේ ගීය අප්පච්චි කියන ගීය නිර්මාණය පසුබිම. ඇත්තටම මේ ගීය නිර්මාණ පසුබිම කියන්නේ ඔබත් අපිත් හැම කෙනෙකුටම උරුම දෙයක් සහ අපේ ජීවිතයේ ලොකුම ලාභය තමයි අපේ දෙමව්පියන්. ඉතින් අපේ දෙමව්පියන් කියවන් පස්සේ අප්පච්චි කියන චරිතය අපිට ගැඹීර චරිතයක්. ඒ වගේම අපේ ජීවිතේ යුග පුරුෂයා වෙන්නේ අප්පච්චි. ගොඩක් අයට මේ බව දැනෙන්නේ අප්පච්චි ඉන්න කාලේ වගේම අප්පච්චි නැති වෙන කාලේ තමයි මේ ගොඩක් දැනෙන්නේ. විශේෂයෙන්ම පුතෙක් විදිහට මම මේ අත්දැකීම අත්විඳිනවා. ඒ අත්දැකීම අත්විඳිනකොට මම මේකේ පද රචනයේට ඒ මොහොතේ මගේ හිතේ තිබ්බ ඒ වේදනාව, හිතේ තිබ්බ ඒ දරුණු හැඟීම මට තාම මතකයි. ඒකේ මම පළවෙනියටම ගන්නවා අවසන් මොහොතේ ඔබෙරුව මතකයි අප්පච්චි. පියන වසා. මේකේ ගොඩක් වෙලාවට මම මේ පියන වසා කියන වචනේ අමුවෙන් දමින්න හේතුව තමයි අපි දකිනවා ගොඩාක් අවස්ථාවල මරණයක් වුණාන් පස්සේ ඉතින් මේ අවසන් මොහොතේ පාන්සුකූලේ දීලා මේ මරණය නිවසෙන් ගෙනියන අපි කියන්නේ ගම්වල මිනිස්සු මරණය උස්සනවා. ඉතින් මේ උස්සනකොට පියන වහන මොහොත අපේ ජීවිතේට පුදුමාකාර දරුණු විදිහට දැනෙනවා. මොකද ආයේ රූපේ කවදාවත් දකින්න නැහැ. මෙතනින් පස්සේ ඒ රූපය මැකිලා ගිහිල්ලා මතකයේ පමණක් ඉතිරි වෙනවා. ඉතින් මට මතක් වෙනවා ඔය දිවි ගෙවුනේ අපිව තනන්නයි අප්පච්චි. ඉතින් මගේ අප්පච්චිත් එහෙමයි. මම හිතන්නේ හැම කෙනෙක්ගේම අප්පච්චිලා මේ අපිව තනන්න තමයි මේ ජීවිතය ගෙවෙන්නේ. ඉතින් ඔය රුව ඔය හඬ ආයේ කවමදාවත් අපිට දැනෙන්නේ නැහැ. අපිට පේන්නේ නැහැ. හැබැයි ඒක සදාකාලික මතකයක්. ඒකේ මම එක තැනක ඇතුළත් කරනවා සදාකාලික නොවු ලෝකේ කියන ඒ වචනයත් එක්ක එකම මතකය අප්පච්චි කියන වචනය මම ගොනු කරනවා. ඉතින් ඔන්න ඔය පසුබිමත් එක්ක තමයි මේ අප්පච්චි කියන ගීතේ නිර්මාණය වෙන්නේ. බොහෝ ගැඹුරු සංකල්ප අදහස් එළිදක්වනට වඩා මම දකින්නේ මේ ගීතය ඔහු ඒ හෘදයාංගම ඇඟෙන් ඇත්තට අපිට දැනෙච්ච හැඟීම ප්‍රකාශ කරන්න ගත්ත උත්සාහයක්. හැබැයි ඒ සම් කරපු පද වැලේ හැඟීම දැනෙන සමාජයට දැනෙන අහන ඔබට මට දැනෙන එකක් බවට පත්වන්නේ හැඟීම් ප්‍රකාශනයක් බවට පත් වෙනවා. එහෙනම් ඒ සඳහා ඉතා වැදගත් ඒ නිර්මාපකයා පද රචකයාගේ ඒ අදහස ඒ හැඟීම සමාජගත වෙන්න නම් ඒට මුසුවන සංගීතය වගේම ඒ ගායනා කරන හඬ. ඒ සඳහා ඔබ තෝරා ගන්නවා අලුත් ගායක. අලුත් ඒක අභියෝගයක්.
ඔබ මෙච්චර මුළු දිවියටම බරක් දීපු අපච්චි වෙනුවෙන් ඊනගිට සැබෑ හැඟීම් ප්‍රකාශනීය සමාජගත කරන්න අලුත් චරිතයක් අලුත් හඬක් එක්ක පුළුවන් කියන විශ්වාසය ඔබට ඇති ඉන්නේ. ඔව් ඇත්තට මේක හොඳ ප්‍රශ්නයක්. මොකද අපි මේ ගීය සඳහා මම තෝරගන්න ගායකයා තමයි දිල්ෂාන් අල්ගේවත්. මේ දිල්ෂාන් අල්ගේවත් කියන ගායකයා තෝරගන්න විශේෂ හේතුව තමයි ඔහු අපිත් එක්ක මේ ජීවිතය තුළ හමු වෙලා කතා කරලා තියෙනවා. අපි ඒ කතා කරනකොට සිංදු කියලා කියනවා. ඒක මම දකිනවා මෙයාට ඕනෑම හඬක් ගයයිමේ හැකියාව තියෙනවා. එයාට පුළුවන් ගැඹුරු හඬකුත් ගන්න පුළුවන්. ඒ වගේම සරල හඬකුත් ගන්න පුළුවන්. ඒ හඬේ ලයාන්විත බව, හැඟීම්බර බව ඒ ඔක්කොම ඉස්මතු කරන්න පුළුවන්. ඉතින් මම මේ පද ටික ඔහුට දීලා බැලුවා. දීලා බලනකොට හරිම ලස්සන හැඟීමකින් ඔහු මේ පද ටික කියවනවම දැක්කා. ඒ වගේම එක විශ්වාසනීය වචනයක් කිව්වා. මේ සින්දුව අපි කරමු. ඉතින් මේ සින්දුව අපි කරමු කියන වචනේ තියෙන විශ්වාසයත් එක්කම මේකේ පද ටික හදලා මේකේ තනු ටික නිර්මාණය කළා අපි ගායනා කරන්න පටන් ගත්තා. ඉතින් ගායනා කරන්න පටන් ගන්නකොටම විශේෂයෙන්ම කියන්න ඕන ඒ සින්දුව ගායනකොට ඒ සින්දුවේ වචන ටික ඇහෙනකොට මගේ ඇස් වලට පවා කඳුලක් ආවා. අද රචකයා විදිහට මටත් ඒක දැනුණා නම් මට දැනුණා මගේ පද රචනයේ තියෙන හැඟීම්බර බවත් ඒ ගායනයේ තියෙන හැඟීම්බර බවත් ඒකට මුසු වෙච්ච තනුවේ තියෙන හැඟීම්බර බවත් සාධාරණයකට ලක් වෙනවා කියන එක මම දැක්කා. එසා ගායක නම හඬ අලුත් වෙන්න පුළුවන්. නමුත් ඔහුගේ හැඟීම සහ ඒ පද රචනයට දෙන තාත්වික බව හරිම ගැඹුරුයි සහ හරිම සාධාරණයි. අනේ ඒ නිසා තමයි මම දිල්ෂාන් අල්ගේවත් කියන මේ යෝම් පරපුරේ මේ නැවුම් ගායකයා මේ පදයට හඬ දෙන්න හැඟීම දෙන්න තෝරගන්න. භාවයෙන්ම නැගෙන ඒ අතිමානුෂීය හැඟීම් ප්‍රකාශනයේ ගීතයක් විදිහට එලි දකින්න මොහොතේ එනවා. ඒ හඬ අහලා ඒ හැඟීම සංවේදී වේදනාකාරී හැඟීමක් වේ. තව ස්මරණයක් ගණනාවකට ගමන් කරන මතකයන් දුන්නා ඔබ මට කාටත් මේ පෙනේවි. මම හිතනවා මේ හැඟීම ඔබට මට දැනෙන ආකාරය විඳිමු. ඒකට මම එකතු කරනවා මේ ගීතය අහනකොට හොඳටම හැමෝටම මතක් වේවි තමන්ගේ තාත්තා තමන්ගේ ජීවිතේ අහිමි වුණා නම් ඒ අහිමි වෙලා ඒ තාත්තාගේ රූපේ නිවසෙන් අරන් ඒ මලගමට ගෙනහිල්ලා ඒ මිහිදන් කරපු අවස්ථාවේ සහ ඒ තියෙන වේදනාත්මක බව මේ ගීතේ හදමාලාව වගේම මේ හඬ තුල තැන්පත් කරන්න සමත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මම දිල්ෂාන් අල්ගේවත් කියන මේ යෝම් ගායකයාගේ ඒ හඬට උතුම කරු කරනවා. ඒ සංවේදී විදිහට ඒ හැඟීම ගායනා කිරීමට සමත් වීම ගැන. කතාවක අවසානයේ මලගමත් අවමංගල්‍ය උත්සවයක් කියලා දිනාරඤ්ඤණේ අවමංගල්‍ය පෙරහරක් වෙලා අවසන් පස්පිඩ දාන්න අර උමදානයේ කිරීම මොහොතකට කලින් අවසන් මොහොතේ දකින්න ඒ හැඟීම ඒ සිතුවිලි ඒ ශ්‍රාවණ දින ආශය මගේ ගමන් කරන ඊළඟ ජීවිතය එසේම කොටස් පසුවත් ඉරගෙන ඒ මතකේ ඒ සංවේදීතාවේ ඒ හැඟීම් ප්‍රකාශනය මුලින්ම අපට ප්‍රකාශනය දෙමු. ඔව් අනිවාර්යයෙන්.
බහු දන්නවා මගේ අප්පච්චේ කොහොම සිටින්නද කොහොම හඬන්නද ඔබ නැතුවම මගේ අප්පච්චේ ඔබත් සමග ගිය අද හෙට තනිවම යන්නේ කොහොමද මගේ අප්පච්චේ ඔබ නැතිව මට අඳුරුයි මගේ අප්පච්චේ ඔබ නැතිව මට අඳුරුයි Magi apa kunci